මගේ නම කසුනේ. මේ කතාව ටිකක් වෙනස්. ඒ වගේම මගේ ජීවිතේ උඩු යටිකුරු කැපු කතාවක්. මම විවාහය වෙලා ඉන්න දනුක එක්ක. දනුකව මම වැඩි කරේ විවාහ යෝජනාවකින්. ඇත්තම කිව්වොත් මුලදී මට යාගෙන ලොකු පැහැදීමක් තිබුණේ නැහැ. මොකද මම හෙව් ටිකක් තඩප්පර පෞරුෂයක් තියෙන කෙනෙක්ව. ඒ දනුක හරිම අහිංසකයි. එයා කතා කරන්නේ හරිම හැමින්. කොහොම වුණත් ගෙදරගේ කැමැත්තට මම හිස නැමුවා. ඉතින් ඒ වුණත් අපි දෙන්න විවාහයෙන් පස්සේ ගොඩාක් ආදරෙන් හිටියා. දනුක මට කිසිම අඩුවක් නොකර ආදරය කළා. මට ඕන හැමදේම දුන්නා. මගේ හිතේ තිබුණ හීන කුමාරයාගේ රූපේ දනුකගේ ආදරේ ඉස්සරහා මැකිලා කියා කියලා මට හිතුණා. අපේ ගෙදර ටිකක් විශාල දෙමහල් නිවසක්. ගෙදර හිටියේ දනුකගේ තාත්තා, අම්මා සහ මමයි දනුකයි විතරයි. අම්මා හරිම නිශ්ශබ්ද ගැහණියක්. ගෙදර පාලනය සම්පූර්ණයෙන්ම තිබුණ තාත්තාට. අපි ගොඩාක් සතුටින් තමයි කාලය ගත කළේ. දනුකලා කරන්නේ වාහන සේල් එකක්. ඒක නගරයේ තියෙන ලොකුම වාහනාංගනයක් කිව්වොත් නිවැරදි. දනුකයි දනුකගේ තාත්තයි ඔක්කොම වැඩ කරන්නේ ඒ කම්පැනි එකේ. මෙතනදී මට දනුකලාගේ තාත්තා නැත්නම් මගේ මාමන්ඩි ගැන විශේෂයෙන් කියන්න ඕනේ. එයාගේ නම ගුණරත්න. වයස අවුරුදු 50ක් විතර වුණත් දැක්කාම පේන්නේ 35ක 40ක කෙනෙක් වගේ. දනුකගේ තාත්තා හරිම කඩවසක්. දනුකට වඩා ගොඩාක් ශක්තිමත්. හොඳ දැඟපත තියෙනවා. නිතරම ජිම් යන නිසා වෙන්නේ නැති. එයාගේ අත්තර මස්පිඩු හරිම ශක්තිමත් විදියට පීටලා තිබුණා. දනුක ගොඩාක් කෙට්ටු වුණාද තාත්තයිට හාත්පසින්ම වෙනස්. ඇත්ත කියනවා නම් ගැහණියක් වශී වෙන පිරිමි පෞරුෂයක් එයාට තිබුණා. ඒ ඇඟට මාත් ආසයි කියලා මට හිතෙනවා අනන්තයි. මම සමහර දවසට බෑකනේ ඉඳන් බලාගෙන ඉන්නවා. තාත්තා වත්ත පහල වැඩ කරන හැටි. දාඩියේ තාලා තියෙන ඒ සිරුර දිහා බලන් ඉද්දි මගේ හිතේ අමුතු හැඟීම් ඇති වෙනවා. ඒක වැරදි කියලා දැනම මම ඒ රූපෙට ආශා කළා. ටික කාලයක් යනකොට මට මාමන්ඩිගේ හැසිරීම පොඩි අමුත්තක් දැනුණා. එයා මම දිහා බලන විදිය වෙනස් වගේ මට තේරුණා. සාමාන්‍ය ලේඩියක් දිහා බලනවට වඩා එහාගේ පැල්මක් ඒ ඇස්වල තිබුණා. ගෙදර කවුරුත් නැති වෙලාවට එයා මගේ ළඟින් යද්දි ඕනෑවට වඩා ලං වෙලා යනවා වගේ මට දැනුණා. හැබැයි මම ඒක ගණන් ගත්තේ නෑ. මම හිතුවා ඒක මගේ හිතේ තියෙන වරදකාරී හැඟීම නිසා මට පේන දෙයක් වෙන්නේ නැති කියලා. ඔය අතරේ හදිසියේ දවසක් අපිට ඉඩමක් බලන්න නුවර යන්න වුණා. මේ ඉඩම ගන්න තාත්තා ගොඩක් කලින් ප්ලෑන් කළා. කසිනිදුවත් යමු අපිත් එක්ක නුවර ටිකක් ඇවිදලා එන්නත් පුළුවන් කියලා යෝජනා කරේ තාත්තා. ඔව් කසිනි ඔයත් ගෙදරටම වෙලානේ ඉන්නේ. යමු මාත් නිවාඩුවක් දාගන්න. දනුකත් කිව්වා. ඉතින් ගමන යන දාගෙන හිටි දනුකගේ තාත්තයි දනුකයි මායි. අපි යන්න ලෑස්ති වුණේ සෙනසුරාදා උදේම. මම ලස්සන කොට ගවුමක් ඇඳගත්තා. නුවර සීතල නිසා ඊට උඩින් ඩෙනිම් ජැකට් එකක් දාගත්තා. උදේ පාන්දරම ලෑස්ති වෙලා සාලේට ඇති දනුපුගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. දනුපුගේ මූණ ටිකක් අවුල් ගියා. තාත්තේ ලොකු ප්‍රශ්නයක්. සේල් එකේ අර ඩිෆෙන්ඩර් එක බලන්න අද උදේම බය කෙනෙක් එනවා කිව්වා. මම නැතුව ඒ ඩීල් එක කරන්න බැරි වෙයි. දනුපු කනස්සල්ලෙන් කිව්වා. තාත්තා ටිකක් වෙලා කල්පනා කළා. ඒක අපරාධයක් නේ පුතා. ඒක ලොකු ගාණක්. පුතා නවතින්න. මම ඩ්‍රයිව් එක යන්න. නැත්නම් මම තනියම එලවාගෙන යන්න. ඊට පස්සේ තාත්තා මගේ දිහා බැලුවා. දුවට යන්න බැරි වෙන එකයි දුක. දුවත් ආසාවෙන් නේද හිටියේ. කමක් නෑ තාත්තේ. අපි වෙන දවසක යමු. මම කිව්වේ හිතේ පොඩි දුකක් තියාගෙන. පිස්සුද කසනේ. ඔය තාත්තෙක් ගිහින් එන්න. මම කොහොම හරි දවල් වෙද්දි වැඩේ ඉවර කරගන්නම්. ඔයාලා ඉඩම බලලා එන ගම මම ටවුමට එන්න පුළුවන් වුණොත්. නැත්තම් ඔය තාත්තෙක් පරිස්සමට ගිහින් එන්න. තාත්තා ඉන්නවනේ. දනුක කිව්වේ මගේ පිටට තට්ටුවක් දාන ගමන්. දැන් මහත්තයෙක් දනුකට හදිසි වැඩක් වැටුණු නිසා ගමන යන්න එන්න උනේ නෑ. ඉතින් ඒ නිසා මාමන්ඩි මයි නුවර යන්න පිටත් වුණා. තාත්තයාගේ ෆ්‍රාඩෝ ජීප් එක ස්ටාර්ට් කළා. මම ඉස්සරහ සීට් එකේ තාත්තා ළඟින්ම වාඩි වුණා. වාහනේ පාරට දැම්මට පස්සේ මුලින් අපි වැඩි කතා කරේ නෑ. ඒ ටික දුරක් යද්දි තාත්තා කතාව පටන් ගත්තා. දනුක නැති එක පාළුවේ නේනතුව. තාත්තා මගේ දිහා බලලා ඇහුවා. එයාගේ අත ගියර් එක උඩ තිබුණා. මට නිකමට හිතුණා ඒ අත මගේ කකුලේ වදීද කියලා. ඔව් තාත්තා එයා හිටියා නම් තවත් ජොලි. කමක් නෑ මම ඉන්නවනේ. මම දුව පරිස්සමට එකයි යන්නම්. තාත්තා කිව්වේ අමුතු හිනාවක් දාගෙන. වාහනේ ඇතුලේ AC එකේ සීතයට මොඩ ටිකක් හීතල දැනුණා. රේඩියෝ එකේ ගිය පායන සිංහල සින්දු. ආතරේ රම් බිගුන් නැසු සින්දෝය ඇති තාත්තා හැමින් ඒක මූණන්න ගත්තා. එයාගේ කටහඬ හරිම ගැඹුරුයි. ඒ හඬට මම නිරායාසයෙන්ම ආකර්ෂණය වුණා.
අපි මාවනැල්ල පහු කරලා කඩුගන්නාව කන්ද නගිනකොට පරිසරය හරිම ලස්සනයි. නීතුම ටිකක් තිබුණා. තාත්තා හොඳ පළපුරුදු ඩ්‍රයිවර් කෙනෙක් වගේ වාහනේ නෙව්වා. දුවට පඩිගිනි නැද්ද? තාත්තා ඇහුවා. නෑ තාත්තෙක් තාම බඩගිනි නෑ. අපි ලස්සන තැනක් තියෙනවා. එතන පොඩ්ඩක් නවත්තලා යමු. මට පොඩ්ඩක් කකුල් දෙක දිග අරගන්නත් ඕනේ. තාත්තා කිව්වා. ටික දුරක් ගියාට පස්සේ තාත්තා වාහනේ නැවැත්තුවා. ලස්සන ගඟක් බලන්න. ඇත්තටම එතන හරිම ලස්සනයි. පාරෙන් ටිකක් පහළට වෙන්න ගඟ ගලාගෙන ගියේ. වටේම ගස් කොළන් නිසා හරිම නිස්කලංකයි. මිනිස් පුරුඩක් පේන්න හිටියේ නෑ. බහින්න දුව අපි පොඩ්ඩක් ගඟ ළඟට යමු. තාත්තා වාහනේ තොර අරගෙන පැස්සා. අපි වාහනෙන් බැහැලා ගඟ ළඟට ගියා. සීතල හොරගක් හමාගෙන ආවා. තාත්තා ටිකක් ඉස්සරහින් ගියේ. එයා ඇඳලා හිටියේ ටී-ෂර්ට් එකක් සහ ඩෙනිම් කලිසමක්. දුව පරිස්සමෙන් එන්න පිණි නිසා ගල් දිස්සනවා. තාත්තා මගේ දිහා හැලලා කිව්වා. එයාගේ ඇස් මගේ කකුල් දිහාට යොමු වෙලා තිබුණා. මම ඇඳන් හිටපු කොට කවුම නිසා මට පොඩි ලැජ්ජාවක් දැනුණා. මාමන්ඩි හිමින් සැරේ කලිසම උඩට කරගෙන වතුරට කිට්ටු වුණා. වතුර හරිම සීතලයි තුව. එන්නකො පොඩ්ඩක් මූණකට හොද ගන්න. මමත් හෙමින් බහින්න යනකොටම මාව ලිස්සලා ගියා. ගල්පඩියක් උඩ තිබුණු පාසි වලට මගේ කකුල ලිස්සුවා. අම්මේ මගේ කටින් කෑ ගැහුණා. මම වැටෙන්නේ අද්දිම වගේ තාත්තා එක පාටම පැනලා මාව අල්ලගත්තා. මගේ මුළු ඇඟමකින් තාත්තගේ ඇඟේ හැප්පුණා. තාත්තා මාව වැටෙන්නේ නොදී තදින් බදාගත්තා. හැබැයි මම වැටුණ පාරට අපි දෙන්නම වතුරට විසි වුණා වගේ වුණා. ගඟේ ඉවුර තිබුණ වතුර පාරට මගේ කකුල් දෙකම බැස්සා. මම ඇඳගෙන හිටියේ කොට කවුමක් නිසා වැටෙනකොට මගේ කවුමක් තිස්සුණා. තාත්තගේ ඇත් තිබුණේ මගේ ඉන වටේ. එක අතක් මගේ කළුව ප්‍රදේශයේ වැදිලා තිබුණා. ඒකට මගේ ඇඟ හිරිවැටිලා ගියා. ඒ දනුකගේ වඩා හාත්පසින්ම වෙනස්. ඒක හරිම රළුයි. ඒ වගේම ශක්තිමත්. තප්පර කීපයක් අපි එහෙමම හිටියා. තාත්තමගේ මූණ දිහා බලාගෙන හිටියා. එයාගේ හුස්ම මගේ මූණට වැදුනා. මගේ පපු වේගයෙන් ගැහෙන්න ගත්තා. මේ ඉන්නේ මගේ සැමියාගේ තාත්තා නේද කියන එක මට මොහොතකට අමතක වුණා. දුවට තුවාලද තාත්තව මගේ කාණ්ඩ කැල්ලා වගේ කටාඩ වෙවුලනා වගේ මට දැනුණා. නෑ තාත්තේ මම හොඳින් මම අමාරුවෙන් කිව්වා. මම තාත්තගේ ඇඟෙන් ඈත්ෙන්න හැදුවත් එයා මාව අතෑරියේ නෑ වගේ මට දැනුණා. කෝ බලන්න කියලා තාත්තා මගේ කකුල දිහා බැලුවා. මගේ ගවුම තෙමිලා ඇඟට මෑරිලා තිබුණේ. සුදු පාට ගවුම නිසා ඇඟේ හැඩේ විතරක් නෙවෙයි යට ඇඳුම් පවල් ආවට පේන්න ගත්තා. ඊට පස්සේ අපි ආපහු කාර් එකට ආවා. මාව හොඳටම තෙමිලා හිටියේ. සීතල වැඩිකමට මගේ දත් ටිකත් පුට්ටු වෙනවා වගේ. තාත්තා ටිකක් තෙමිලා හිටියේ. වාහනේට නැග්ගට පස්සේ තාත්තා මගේ දිහා බැලුවා. දුව මේ විදියට යන්න බෑ. ඔයා අසනීප වෙයි. අපි කොහෙන් හරි ඇඳුම් මාරු කරගෙන යමු. ඒ තාත්තේ මම ගාව වෙන ඇඳුමක් නැහැනේ. මම කිව්වා. මම ගාව මගේ ෂර්ට් එකක් ඇති බෑග් එකේ. නැත්තම් අපි ෂොප් එකකින් මොනවා හරි කමු. ඊට කලින් අපි හෝටල් එකට ගිහින් ඇඟ වේලගමු. ඊට පස්සේ අපි ළඟම තිබුණ හෝටල් එකට ගියා. ඒක ටිකක් පොඩි හැබැයි ලස්සන හෝටලයක්. වැස්සක් පටන් ගන්න තිබුණ නිසා පරිසරේ තවත් අඳුර වෙලා තිබුණේ. අපි රිසෙප්ෂන් එකට ගියා. තාත්තා කෙලින්ම ගිහින් කතා කරා. අපිට රෝස්ට් එකක් ගන්න පුළුවන්ද? පැය කිහිපයකට වොෂ් එකක් දාගන්න විතරයි. රිසෙප්ෂන් එකේ හිටපු කෙනා පොත පෙරලා බැලුවා. සෝරි සර් අද වීකෙන්ඩ් නිසා ඔක්කොම බුක් වෙලා. එක රූම් එකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකත් ඩිලක්ස් රූම් එකක්. තාත්තා මගේ දිහා බැලුවා. මම ගැහෙමින් හිටියේ සීතලට. මගේ තෙත ඇඳුම් නිසා මට ලොකු අපහසුතාවයක් දැනුණා. වෙන කරන්න දෙයක් නැතුව අපි ඒ රූම් එක ගමු. දුව ඉක්මනට ගිහින් වොෂ් එකක් දාගෙන එන්න. මම එළියේ ඉන්නම්. තාත්තා කිව්වා. වෙන කරන්න දෙයක් නැති නිසා අපි ඒ රූම් එක ගත්තා. යතුරු අරගෙන අපි ලිෆ්ට් එකේ උඩට ගියා. ලිෆ්ට් එකේදී තාත්තා හිටියේ මට ගොඩාක් ළඟින්. එයාගේ ඇඟෙන් එන සුවඳ මට දැනුණා. කාමරේ දොර ඇරලා අපි ඇතුළට ගියා. ඒක ලොකු ඇඳක් තියෙන ලස්සන කාමරයක්. ජනේලෙ රෙදි දාලා තිබුණ නිසා කාමරේ ඇතුළ ටිකක් අඳුරුයි. AC එක දාලා තිබුණ නිසා තවත් සීතලයි. රූම් එකට යනකොට මාමන්ඩි මගේ දිහා බැලුවේ අමුතුම විදියකට. එයා දොර ලොක් කරලා යතුරු සාක්කුවේ දාගත්තා. මම හිටගෙන හිටි කාමරේ මැද. තෙත පේරෙන ගාම මගේ ඇඟට ඇලිලා මගේ සිවුරේ හැම වංගුවක්ම පෙන්නුම් කළා. මාමන්ඩිගේ බැල්ම මගේ මූණේ ඉඳන් පහළට කලාගෙන ගියා. ඒ බෑම මගේ පපුව හරි ටික වේලාවක් රැඳිලා තිබුණා. දුව ඔයා හරිම ලස්සනයි. තාත්තා නොදැනුවත්වම වගේ කිව්වා.
ඒ වචන ටිකට මගේ ඇඟත් එක්ක හිරිවැටිලා ගියා. ඒක තාත්තා කෙනෙක් දුවෙක්ට කියනවට වඩා වෙනස් හැඟීමකින් කිව්ව දෙයක් කියලා මට තේරුණා. මගේ හිත ඇතුලේ බයක් සහ අමුතු ආශාවක් එකපාරටම ඇති වුණා. මම වොෂ් එකක් දාගන්නම් තාත්තේ. මම ගොත ගහමින් කිව්වා. හා යන්න ඉක්මනට යන්න. තාත්තා කිව්වේ මගේ ළඟට අඩියක් තියෙන ගමන්. ඊට පස්සේ මම ඉක්මනට නාන කාමරයට ගියා. දොර වහගෙන මම හයියෙන් හුස්ම ගත්තා. කන්නඩියේ මගේ රූපෙ දිහා බැලුවා. මගේ මූණ රතු වෙලා ඇස්වල අමුතු තිරිසීමක් තිබුණා. මම දන්නවා එළියේ ඉන්නේ තරුකගේ තාත්තා කියලා. ඒත් මගේ හිතේ පාලනය කරගන්න බැරි හැඟීම් ගොඩාක් පොරකනවා. ෂවර් එක ඇල්ල මම වතුර පාරට යට වුණා. වතුර සද්දෙට එළියේ වෙන දේ මට ඇහුනේ නෑ. මම ගවම ගලවලා දැම්මා. මගේ හිතේ තිබුණේ එකම ප්‍රශ්නයයි. මම එළියට ගියාම මොනවා වෙයිද? තාත්තා මගේ දිහා බලපු බැල්ම මට අමතක කරන්න බැරි වුණා. මම නාගෙන තුවාය ඇඟේ උත්තා ගත්තා. මට අඳින්න වෙන ඇඳුමක් තිබුණේ නෑ. තිබුණේ හෝඩරෙන් දුන්න බාත්රෝප් එක විතරයි. මම ඒක ඇඟට දාගත්තා. ඒක ටිකක් ලොකුයි. දැන් මට එළියට යන්න ඕනේ. මගේ හදවත ටක් ගාලා ගැහෙනවා. මම දොරේ හැන්ඩල් එකට අත තිබ්බා. තාත්තා තාමත් එළියේ ඇති. සමහර විට එයා බල්කනියට යන්න ඇති. එහෙම නැත්නම් මම හෙමින් දොර ඇරියා. කාමරේ ලයිට් එකක් දාලා තිබුණේ නෑ. ජනේලෙන් එන එළිය විතරයි තිබුණේ. තාත්තා ඇඳේ කොනක වාඩි වෙලා හිටියා. එයාගේ ෂර්ට් එකේ බොත්තම් දෙකක් ගලවලා තිබුණා. මම දොර ඇරපු සද්දෙට එයා ගැස්සිලා මගේ දිහා බැලුවා. බාත්රූම් එක ඇඳගෙන තිත කොණ්ඩෙත් එක්ක හිටපු මම දිහා තාත්තා බලාගෙන හිටියේ ගොදුරක් දිහා බලන සිංහයෙක් වගේ. මට අඩියක්වත් ඉස්සරහට තියාගන්න බැරි වුණා. දුව තාත්තා හෙමින් නැගිට්ටා. දැන් සීතල අඩුද? එයා මගේ පැත්තට එන්න පටන් ගත්තා. මගේ කකුල් දෙක පන නැති වීගෙන එනවා වගේ මට දැනුණා. මේ වෙන්නේ මොකක්ද කියලා මට හිතා ගන්න බෑ. ඒත් එක දෙයක් මම දැනගෙන හිටියා. මේ කාමරෙන් එළියට යද්දි මමයි තාත්තයි අතර තිබුණ ගෞරවනීය බැඳීම සදාටම වෙනස් වෙලා තියේවි කියලා මම ඇස් දෙක පියාගත්තා. තාත්තගේ උණුසුම් හුස්ම මගේ මූණට දැනෙන්න ගත්තා. මේ කතාවේ ඊළඟ කොටස මීටත් වඩා රසවත්. කතාව කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.